ඉතින් අද වීඩියෝ එක බලන්නේ ඔයා කොහොමද නිවැරදිව කෙල්ලෙක් සෙට් කරගන්නේ. වැරදි ස්ක්‍රිප්ට් එක වැරදි ස්ක්‍රිප්ට්. ඉතින් මොකද වෙන්නේ? අද වීඩියෝ එක බලන්න යන්නේ ඔයාට 2026 දී බජට් එක අඩුවටම ගන්න පුළුවන් ග්‍රැෆික් කාඩ්ස් 3ක් ගැන. දැන් හරියන්නේ. ඉතින් මේ ග්‍රැෆික් කාඩ් ඔයාලට ගේමින් වලට ඒ වගේම එඩිටින් වලට මන්ද ඔයාලා ලයිව් ස්ට්‍රීම් කරනවා නම් ඔයාලට මේ ග්‍රැෆික් කාඩ් ගොඩක්ම ඔපචුනිටි විදියට ඔයාලට මේකේ තියෙන ෆීචර්ස් යූස් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මම මේ ග්‍රැෆික් කාඩ් ප්‍රයිසස් වගේ මේකෙන් ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන අද වීඩියෝ එකේ මම කතා කරනවා. ඉතින් වීඩියෝ එක නිසා අපේ channel එකට subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. අපි දැන් බලමු කොහොමද අනිවාර්යයෙන්ම කෙල්ලෙක් සෙට් කරගන්නේ කියලා. ඔයාලට කෙල්ලෙක් සෙට් කරගන්න ඕන නම් ඔයා එකම ලස්සනට අදින්න. ඉතින් අපේ ලිස්ට් එකේ පළවෙනි කාඩ් එක තමයි Nvidia GTX 1650 4GB කාඩ් එක. ඉතින් මේ කාඩ් එක ගැන මතක් කරොත් ගොඩක් එඩිටර්ස්ලාට නම් මේ කාඩ් එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද කියනවා නම් ඔයා දැන් ටයිම්ලයින් එකේ ප්‍රීමියම් ප්‍රෝ එක යූස් කරනවා කියලා හිතන්නකෝ. ඔයා ටයිම්ලයින් එකේ ගොඩක් ප්ලේයර්ස් අරගෙන වීඩියෝ එක එඩිට් කරනවා. සමහරක් කරාට ලැග් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා වගේ ගොඩක් සාමාන්‍යයෙන් ලෝ බජට් PC එකක් කරොත්. හැබැයි මේ කාඩ් එකෙන් ඔයාලට පුළුවන් සාමාන්‍ය ස්මූත්ලි වගේ ලේයර්ස් ටික ඔයාලට එඩිටින් එක කරගන්න. ඒ වගේම Photoshop වලින් graphic designer කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඔයාලට මේ කාඩ් එකෙන් ඔයාලට Photoshop වල එඩිට් කරද්දී super smooth එකෙන් වැඩ එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ගේමින් පැත්තෙන් බැලුවොත් ඔයාලට GTA වගේ games 1080p හොඳ quality එකකින් ඔයාගේ PC එකේ play කරගන්න පුළුවන් මේ කාඩ් එක use. ඉතින් මේ කාඩ් එකේ price එක ගැන කතා කරොත් මේ කාඩ් එකේ price එක ඔයාලට දැන් ලංකාවේ use market එකේ ගත රුපියල් 32000 එහෙම නැත්නම් 38000කට වගේ ඔයාලට මේ කාඩ් එකෙන් ලැබී ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් ගොඩක් වෙලාවට ලංකාවේ ගත්තොත් ඇත්තටම ඩොලර් රේට් එක ඉහළ පහළ යනවා. ඉතින් මම මේ කියන ගණන් පොඩි වෙලාවකින් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් හොයලා බලලා ඔයාලට මේ කාඩ් එක buy කරගන්න පුළුවන්. ඉතින් අපි කෙල්ලෙක් සෙට් කරගන්න දෙවෙනි දේ ගැන කතා කරොත් ඔයාලට මොකද perfume එකක් use කරන්න ඕන. ඉතින් අපේ ලිස්ට් එකේ දෙවෙනි කාඩ් එක තමයි AMD Radeon RX 580 8GB කාඩ් එක. ඇත්තටම මේක මම ඕගොල්ලන්ට විස්තර කියන්න කලින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. VRAM එකක් විදියට ගත්තොත් මේ වගේ බජට් එකකට ගන්න පුළුවන් ඉහළම VRAM එකක් තියෙන මෙන්න මේ කාඩ් එකට. ඉතින් මේක අපිට 8GB VRAM එකක් බලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අලුතෙන් එන ගේම්ස් ගත්තොත් උදාහරණයක් විදියට Forza Horizon 6 එක ගත්තොත් අපිට ඒකට අඩුම තරමේ 6GB PG එකක්වත් තියෙන්න ඕනේ. VRAM එක ගතින් ගත්තොත් අඩුම මුදලට එහෙම නැත්නම් 50000කට අතුලත ගන්න පුළුවන් ගේමින් performance එකත් හොඳට FPS දෙන කාඩ් එකක් විදියට දකින්න පුළුවන්. AMD Radeon RX 580 8GB කාඩ් එක අපිට මේක විදියට දකින්න පුළුවන්. ඉතින් මේ කාඩ් එක දැන් යූස් මාකට් එකේ ඕගොල්ලන්ට ගත්තොත් ඔයගොල්ලන්ට රුපියල් 35000 39000ක් අතර වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. කලින් වගේම කියන්න ඕනේ ඩොලර් රේට් එකත් එක්ක බලද්දි මේක ඉහළ පහළ යන්න පුළුවන්. හොයලා බලන්න. ඉතින් අපි කෙල්ලෙක් සෙට් කරගන්න තුන්වෙනියට බලන්න. කෙල්ල සෙට් කරගන්න කලින් ඔයාලට මුසය යන්න. ඒක තමයි තුන්වෙනි. ඉතින් අපි ලිස්ට් එකේ තුන්වෙනි කාඩ් එක තමයි AMD Radeon RX 6400 4GB කාඩ් එක. ඉතින් විශේෂයෙන් මේක මතක් කරගන්න මේක ජෙනරේෂන් එක RDNA 2 තියෙන නිසා මේ කාඩ් එක ඔයාලට ගොඩක් හොඳ ඔපචුනිටි එකක් විදිහට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් දැන් ගොඩක් ග්‍රැෆික් කාඩ් ගත්තොත් අනිවාර්යයෙන් අපි ඒක power supply එකට තමයි කනෙක්ට් කරන්න ඕනේ. ඉතින් මේ කාඩ් එක ඔයගොල්ලන්ට power supply එකට කනෙක්ට් කරන්න ඕනේ. කෙලින්ම ඔයගොල්ලන්ට motherboard එකට ගහලා ඔයගොල්ලන්ගේ PC එක ගන්න පුළුවන්. උපරිම වැඩි ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කාඩ් එක ගත්තොත් ඇත්තටම ගේමින් වලට ගොඩක් හොඳ කාඩ් එකක් විදිහට දකින්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලෝ කියන්න පුළුවන් 1050 Ti කාඩ් එකයි මම මේකට ඇඩ් කරේ නැත්තේ කියලා. ඇත්තටම මම 1050 Ti කාඩ් එක ඇඩ් කරේ නැත්තේ ඒක 4th gen වලට සපෝට් කරන නිසා. සාමාන්‍යයෙන් දැන් ගත්තොත් Windows අපිට එන්නම පාරණය වෙනවා. Windows 11 දාගත්තොත් අපිට අප්ඩේට්ස් එනවා. මම කියන්නේ එහෙම ඒක Windows 11 එක දාගන්න කියලා. නමුත් 1050 Ti කාඩ් එක ඉස්සරහට අපිට ගොඩක් කල් යූස් කරන්න බැරි වෙයි කියලා මම හිතනවා. මොකද දැන් 4th generation කාඩ් processors වලට විතර ඒක යූස් කරන්න පුළුවන් කියලා දකින්න නිසා තමයි මම මේ ටික තොදරක් තෝරගත්තේ. ඉතින් මේ AMD Radeon RX 6400 4GB කාඩ් එක ඔයගොල්ලන්ට දැන් ලංකාවේ යූස් මාකට් එකේ මිලදී ගත්තොත් රුපියල් 42000 48000කට ඔයගොල්ලන්ට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් කලින් කිව්වා වගේම ඩොලර් රේට් එක අනුව ඔයගොල්ලන්ට මේක එහා මෙහා යන්න පුළුවන්. එහෙනම් ඔයලා බලලා කරගන්න දෙයක් කරගන්න කියලා මතක් කරනවා. මල්ලි කෙල්ල සෙට් කරගන්න කතාව නම් දැන් නම් ඉවරයි. අපි නම් වීඩියෝ එක දැන් ඉවර කරමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම වීඩියෝ එක ගෙනාවේ. දැන් ඔයගොල්ලෝ කියන්න පුළුවන් ඔයගොල්ලෝගේ එක එක මත ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. අපු මේ කාඩ් එක වලට මේ කාඩ් එක වුණා එන්නේ කියලා මම දන්නවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දාන්න. ඒක දාන්න. ඒතකොට මගේ එන්ගේජ්මන්ට් එක වැඩි වෙනවා. so thank you ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් දාන්න පුළුවන් මේකට තමයි මේක හොඳ එක. so ඔයගොල්ලන්ට 50000කට අඩුවෙන් ගන්න පුළුවන්. මගේ choice එක විදිහට තමයි මම ගෙනාවේ. ඔයගොල්ලෝගේ choice එකට ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම දන්නවා දැන් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කියන 1050 Ti කාඩ් එක ගැන මතක් කරනවා. ඉතින් ඒක ගේම්ස් වලදී ගේමර්ස්ලාට ගන්න පුළුවන් හොඳ කාඩ් එකක් කියලා දකින්න පුළුවන්. ඉතින් මම ඒකත් ගැන ඉස්සරහට වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ගෙන්නයි. ඉතින් අද වීඩියෝ එක මේ වගේ තමයි ගෙනාවේ. ඉතින් ඔයාලට වීඩියෝ ලයික් එකක් දැම්ම නැත්නම් ලොව් ලයික් එකක් දාන්න නැත්නම් ෆෝනේ ඩිස්ප්ලේ ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබම තමයි channel subscribe කරන්න අනිවාර්යෙන්ම අපේ channel subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට මේ වගේ මගුල් ගැන වීඩියෝ කතා කරනවා. එහෙනම් අපි නම් තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. එහෙනම් ඕනෑම මොනවා සුබ දවසක් ගිහින් එන්න මොනවද ජය වේවා. peace. ඉතින් අනිවාර්යෙන්ම ලස්සන වෙන්නත් ඕනේ. කෙලි සෙට් කරගන්න කලින් අනිවාර්යෙන් හොඳ ලස්සන වෙන්න. ගිහින් එන්නම්. bye.